පියාණනි මොහොන් නොදැන කරන දෙයට මොහොන්ට සමාව යන්න මොහොන් කරන දේ නොදැන කරන නිසා මොහොන්ට සමාව දෙන්න. ජේසුස් හරි පුදුමාකාර කතාබහක් මෙතන ගේන්නේ. නොදැන කරන දෙයටත් සමාව. ඔබේ මගේ ජීවිතේ අපි කොතරම්නම් දේවල් නොදැන නොසිතා අතපසු වීමෙන් හිත කැඩෙන වචන අපේ කටවල් වලින් යනවා. හිත රිද්දන සමහර හැසිරීම් අපි කරනවා. නමුත් උන්වහන්සේ කෑ ගහලා කියනවා මොහොත සමාව දෙන්න. ඒ සමාව අයිති කරගන්න. ඔබ කෑ ගහලා ජේසුට කියන්න අනේ ජේසුනි මම කොතරම්නම් නොදැන ඔබව රිද්දුවාද? ඔබට විරුද්ධ වුණාද? මට සමාව වෙන්න. ඒ සමාව තුළ මෙන්න උන්වහන්සේ කතා කරනවා පුතේ නුඹ නැවත නැවත මගේම තමයි කියලා. ඇතුළු වෙන්නේ මගේ කමට. ඇතුළු වෙන්නේ උන්වහන්සේගේ ආදරයට. උන්වහන්සේ තරම් කාරුණික තාත්තා කෙනෙක් විදිහට අපිට ඇරීමක් කරනවා. අපිට අවස්ථාවක් දෙනවා නැවත නැවත උන්වහන්සේ ළඟට නැගිට එන්නට. මේක ඔබේ දවස කරගන්න. මේක ඔබේ මොහොත කරගන්න. අපි ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ. අපි ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මේ දෙන සමාව ඔබ ඔබේම කරගන්න. ඔබට දැනේ එතකොට අනේ උන්වහන්සේ වෙන්න මට ආයෙත් අවස්ථාවක් දීලා උන්වහන්සේ ළඟට එන්නට අපි උත්සාහ කරමු. මේ වචනයත් එක්ක අපේ ජීවිත අලුත් කරගන්න. සැබවින්ම ඔබ මහා පාරාදීසයේ සිටිනු ඇත. සැබවින්ම මම නුඹට කියමේ අද නුඹ මා සමග පාරාදිසයේ සිටින්නෙහිය. මෙන්න මේ ශ්‍රී වාක්‍ය කුරුසේ එල්ලී සිටින සම්විධානන් වහන්සේ දකුණු පැත්තේ සිටින සොරාට ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ දෙපැත්තේ සොරු දෙදෙනෙක් අපරාධ කරුවන් දෙදෙනෙක්. වම් පැත්තේ සොරා ස්වාමීන් වහන්සේට කියනවා නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් නුඹත් ගැලවිලා අපවත් ගලවා ගන්න. ඒට පිළිතුරු දෙන දකුණු පැත්තේ සිටින සොරා කියනවා මිත්‍රය නුඹ මෙතරම් පව් කරලා මෙතරම් වැරදි ජීවිත රටාවක් ගෙවලා ඔබ තවමත් ඇයි මේ විදියට කියන්නේ? උන්වහන්සේ නිර්දෝෂී, උන්වහන්සේ අහිංසකයි. ස්වාමිනේ නුඹ ස්වර්ගයට ගියාම මාවත් මේ අහිංසක පව්කාරෝ මාවත් මතක් කරන්න. මේ දකුණු පැත්තේ සොරා පාරාදීසයත් ස්වර්ගයත් සොරකම් කරනවා. මා ප්‍රේමාන්තේනි මේ දකුණු පැත්තේ සිටින සොරාට ස්වාමින් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ලැබුණේ අවසානයේදී. ඔහු ජීවිතේ මනස්ථාපනය වුණු නිසායි. මනස්ථාපනයයි ජීවිතේ ඔබත් මගේ ජීවිතේ ඈතර කරන එකම යතුර. එසේනම් මා ප්‍රේමාන්තේනි මේ කුරුස ගසේ එල්ලී සිටින ස්වාමින් වහන්සේ අවස්ථා දෙකම උන්වහන්සේගේ ශ්‍රී වාක්‍ය 7න් දෙකක්ම උන්වහන්සේ සමාව ගැන මනස්ථාපනය ගැන කතා කරනවා. එසේනම් මේ ජීවිතය තුළ අපි අත්දකින එතරවීම අපි අත්දකින අපේ ජීවිතයේ පාස්කුව විය යුත්තේ ජීවිතේ මනස්ථාපනයෙන් පාස්කුවක් කරායි. මනස්ථාපනය තුළ එතරවීමක් කරායි. අන්න ඒ එතරවීමට ඔබට මට මේ කුරුසේ එල්ලී සිටින ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා. එසේනම් අපි හැරෙමු මේ කුරුස ගස තුළ ඔබත් මාත් වෙනුවෙන් සමාව දෙන්නට සූදානම් වුණු සම්විධානන් වහන්සේ වෙතට. ස්ත්‍රිය मैं उमे पुत्रया पुत्रे मैं उमे ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා. පුත්‍රය මෙන්න ඔබේ මෑණියෝ. ජේසු කුරුස ගහේ ඉඳන් කියන මහා බලගතු වචන කීපයක්.
මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි මේ කුරුස ගහ පාමුල මේ හම්බෙන චරිත දෙක හරිම අපූර්ව චරිත දෙකක්. එක්කෙනෙක් තමයි ජේසුට පනට වඩා ආදරය කරපු ජේසුගේම අම්මා. මුළු ජීවිත කාලෙම උන්වහන්සේට ආදරය කරපු ජේසුගේ අම්මා. අනිත් එක්කෙනා තමයි ජේසු පන වගේ ආදරය කරපු ජේසුගේ ප්‍රේමවන්තම ගෝලයා. ප්‍රේමේ ආකාර දෙකක් එක තැනක මුණ ගැහෙන තැනක් කුරුස ගහ කියන්නේ. ඉතින් මෙතන තමයි අලුත් පවුල අලුත් සභාව ගොඩනැගෙන්නේ. අලුත් මැවිල්ලට ආරම්භයක් ලැබෙන්නේ. ඉතින් ඒ අලුත් මැවිල්ලේ හැදිවුණු සම්බන්ධතාවයේ කොටස්කාරයෙක් බවට අපි පත්වන්නට නම් අපිත් අර ප්‍රේමවන්ත ගෝලයාගේ චරිතයට අපේ ජීවිතේ පණ පොවන්න ඕනේ. අපි කොහොමද කරන්නේ? අපි උන්වහන්සේගේ ආදරය ලබන ආදරණීය ශ්‍රාවකයෙක් බවට අපේ ජීවිතේ පත්වෙන්නට ඕනේ. මේ ජේසු අම්මා අපේ ජීවිතයට බොහොම සමීප චරිතයක්. මේ ජේසු අම්මත් එක්ක මේ තියෙන සම්බන්ධතාවය අපේ ජීවිතයේ ඉදිරියට අපිට එන බාධකවලට කතෝලිකයෙක් විදිහට අපි මුහුණ දෙන අභියෝගවලට ජේසුට උණු අභියෝගවලදී ජේසු ඒකට අම්මගේ ශක්තියෙන් දායක වුණා වගේ අපිටත් පුළුවනි ඇයගේ ශක්තියෙන් මේ දේ කරන්නට. ඒ නිසා මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අම්මගේ සහභාගීත්වය අපේ ජීවිතයේ වටිනවා. ඒ නිසා අපි ජේසුගේ ආදරණීය ගෝලයන් බවට පත්වෙමු මේ සම්බන්ධතාවය අපේ ජීවිතයට එකතු කරගන්නට. මට පිපාසයි. මම පිපාස වෙමි. උන්වහන්සේ මෙන්න අවශ්‍යතාවයක් කියනවා. ඕනකමක්. පුතේ මාව සනසන්න. මාව සතප්පන්න. මට වතුර ටිකක් දෙන්න. මම තිබහයි කියලා කියනවා. ඔබට මේ ආරාධනාව ජේසු කරන්නේ ඔබට අවස්ථාවක් දෙනවා උන්වහන්සේව සතුටු කරන දෙයක් කරන්න මිසක් උන්වහන්සේව රිද්දන දෙයක්වත් උන්වහන්සේගේ ඈතට යන දෙයක්වත් කරන්න නෙමෙයි. ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබ මොනවද උන්වහන්සේව සනසන්න කරලා තියෙන්නේ? උන්වහන්සේව සනසන්නට ඔබ ගත්ත පියවර මොනවද? ඔබ වහන්සේ මට අවස්ථාව දෙද්දි මම අවස්ථාව මගහැර වෙන දේවල් බදාගෙන මගේ ලෝක හදාගෙන හිටියාද? මෙවර මෙන්න ආරාධනාවක්. එන්න පුතේ මාව සනසන්න. මං ඉන්නව නුඹත් එක්ක. මං අවස්ථාව දෙනව නුඹට මාව සතුටු කරන්න. මම ප්‍රසන්න දෙයකට නුඹ ඇතුළු වෙන්න. දැන්වත් අපි මෙනෙහි කරමු. දැන්වත් අපි කෑ ගහලා කියමු අනේ ජේසුනි මාව වෙන දේවල් වලින් මුදවගෙන ඔබ වහන්සේ ළඟට ලං කර ගන්න කියලා. එවැනි සිතුවිල්ලක අපි හැමදෙනාම උන්වහන්සේව සතුටු කරමු. පියාණනි ඔබ මා අත්හැරියේ මන්ද? මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මන්ද? මේ කුරුස ගසේ එල්ලී සිටින ස්වාමින් වහන්සේ තමාගේ දයාබර පියාණන් වහන්සේට මොර ගහනවා. කුමකටද? පුදුමාකාර තනිකමක්, පුදුමාකාර පාළුවක්, පුදුමාකාර එපාවීමක්. කුමක්ද මේ පාළුව? කුමක්ද මේ තනිකම? උන්වහන්සේ ළඟ හිටපු ගෝලයෝ 12 දෙනා අතහැරලා ගියා. 12 දෙනාගෙන් කෙනෙක් උන්වහන්සේව පාවා දුන්නා. උන්වහන්සේගේම අග්‍ර ශ්‍රාවක පේදුරු උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. සියල්ලම අතහැරලා ගියා. හැමෝම උන්වහන්සේගේ ආදරය ලැබපු, උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ලැබපු, උන්වහන්සේගේ දේශනයන් වලට සහභාගී වුණු කිසිවෙක් උන්වහන්සේ සමීපයද නැහැ. හැමෝම උන්වහන්සේව අතහැරලා ගිහිල්ලා පුදුමාකාර තනිකමක් තුළ තාත්තට කෑ ගහනවා. අවසානයේදී තාත්තත් මාව අතහැරලා ගියා දෝ කියන ඒ සැකය උන්වහන්සේට එනවා. නමුත් දාබර සහෝදර සහෝදරියනේ
ජේසු මේ කුරුස ගස තුළ එල්ලී සිටින ස්වාමින් වහන්සේ සේම ඔබටත් මටත් ඔබෙත් මගේ ජීවිතය තුළ අසරණ වුණු අතහැරුණු හැම මොහොතකම තනි වුණු හැම මොහොතකම ඔබටත් මටත් ජීවිතයේ මෙවැනිම මොරගැසීම් අප්‍රමාණව ඔබත් මාත් අත්දකින්නවා නොවේද? එසේනම් ස්වාමින් වහන්සේ සමග අපි දේව තාත්තට මොරගසමු. අපගේ තිබෙන දුබල දුර්වල කම්වලට, අපගේ තියෙන නොහැකියාවන් වලට, අපේ තියෙන හැම දුබල පාපයකටම අපි මොරගහමු. තාත්තේ අතහරින්ට එපා මාව. ඔබ වහන්සේත් එක්ක මාව රඳවන්න. වහන්සේගේ ආදරය, වහන්සේගේ ශක්තිය දෙන්න කියලා අපිත් කෑගහමු, අපිත් මොරගසමු. සියල්ල නිමයි. සියල්ල අවසානයි. ජේසු කුරුස ගහේ කියන මේ වචනය අපිට එක එක විදිහට බලන්න පුළුවන්. කෙනෙක් කියයි ජේසු මැරෙන්නට යද්දි ජේසුගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා නිසා ජේසු කියනවා කියලා ඔක්කොම ඉවරයි. අපිත් සමහර වෙලාවට එහෙම කියනවානේ. දැන් හැමදේම ඉවරයි. මගේ ජීවිතෙන් දැන් පළක් නැහැ. නමුත් මා ප්‍රියාදර සහෝදර සහෝදරයනේ, ජේසු මේ කියන්නේ ඔක්කොම ඉවරයි කියලා නෙවෙයි. ඔක්කොම සම්පූර්ණයි කියලා. හැමදේම සම්පූර්ණත්වයට පත් කරපු, මැවිල්ල නවතාවයකට පත් කරපු මොහොතක ඉඳගෙනයි ජේසු මේ වචන ටික කියන්නේ. සියල්ල සම්පූර්ණයි. තාත්තේ ඔබ වහන්සේ මට මෙහෙයුමක් බාර දුන්නා. ඒ මෙහෙයුම මම අකුරටම ඉටු කරා. ඒ සියල්ලම සම්පූර්ණයි. දැන් මගේ වෙලාව හරි. ඒකයි ජේසු මේ කියන්නේ. ප්‍රියාදර සහෝදර සහෝදරයනි, අපේ ජීවිතේ උන්වහන්සේ අපිට දීලා තියෙන මෙහෙයුම, උන්වහන්සේ අපේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේට තියෙන කැමැත්ත, ඒ වෙනුවෙන් අපි කරන්නට ඕනි කාර්යභාරය අපි හොඳටම දන්නවා. තාත්තා කෙනෙක් විදියට, අම්මා කෙනෙක් විදියට, පුතෙක් විදියට, තරුණයෙක් විදියට ඔබ දන්නවා ඔබ කරන්නට ඕනි කාර්යභාරය. ඒ කාර්යභාරයට අපි සාධාරණයක් ඉෂ්ට කරනවා නම් ජේසුගේ මේ වචන අපිටත් කියන්නට පුළුවන්. අපේ ජීවිතයේ කෙලවර සියල්ල සම්පූර්ණයි කියලා. මේ තෝරා ගැනීම අපේ අතේ. අවසානයේ අපි කියන්නේ ඔක්කොම ඉවරයි කියලාද? සියල්ල සම්පූර්ණයි කියලාද? අපි ශක්තිමත් වෙමු සියල්ල සම්පූර්ණයි කියලා ජේසු වගේ කියන්නට. පියාණනි, මාගේ ප්‍රාණය ඔබගේ හස්තයට භාරයි. පියාණනි, ඔබ වහන්සේගේ හස්තයට මාගේ ආත්මය බාර කරමි. මේ කුරුස ගසේ එල්ලී සිටින නාසරතේ ජේසුස් වහන්සේ, උන්වහන්සේගේ අවසාන වචන උනේ ගීතාවලියේ උන්වහන්සේ විටින් විට දවස අවසන් වුණු හැම මොහොතකම, කාර්යයන් අවසන් වුණු හැම මොහොතකම දහබර තාත්තට, පියාණන් වහන්සේට තම ආත්මය බාර කළා. තම කාර්යයන් බහල කරා. උන්වහන්සේ මේ ලෝකයට ආපු ඒ කර්තව්‍ය අවසන් කරලා උන්වහන්සේ තාත්තට තම ජීවිතය අවසාන හුස්ම යන්නට පෙර තාත්තට කියනවා, ඔබ වහන්සේගේ හස්තයට මාගේ ආත්මය බාර කරනවා කියලා. ප්‍රේමාන්තයනේ, ඔබටත් මටත් කියන්නට පුළුවන් නම්, ඔබත් මගේ ජීවිතය තුළ මේ ලෝකයට දේව තාත්තා ඔබ මාව එවපු මොහොතේ සිට අවසාන මොහොතේ දක්වා උන්වහන්සේ සමග එක එල්ලේ ඔබට මට රැඳෙන්නට පුළුවන් නම්, ඔබත් මගේ කාර්ය අවසන් කරන්නට පුළුවන් නම්, දවස අවසානයේ, ජීවිත අවසානයේදී ඔබටත් මටත් කියන්නට හැකිනම්,
පියාණනේ ඔබවහන්සේගේ හස්තයට මාගේ ආත්මය බහර කරමි කියලා. අන්න එයයි ප්‍රේමාන්තයනේ. මේ කුරුසේ එල්ලී සිටින ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිත් කියමු ඒ ජීවමාන සමිදානන්ට. අපිත් අපේ හස්තය උන්වහන්සේගේ හස්තයට අපේ ජීවිත බහර කරමු අපේ වැටුණු ගැටුණු හැම මොහොතකම.